අපි ළඟනේ බුදියන්නේ. අනේ මේ අයියේ දැන් කෙල්ල විතර දෝවා කියන්නේ. කොල්ලෝ කරන කියන ඒවා අපි කියන්න ගත්තොත් එහෙම ඉතින්. හරියන ඕමම කියන්න හො බලමේන. ආයේ අමගේ නංගි වගේ. එක සුපන්න නංගි වගේ. අයියෝ එහා ගෙදර ඇන්ටි අනේ. ආදරේලු දරු වෙට්ට වගේ. චූටි පුතා අනේ අමගේ බෙස්ටි අනේ. දුරින් නැදවන කෙනෙක් අනේ. ලන්ච් ගන්න එකට ඔෆිස් එකේ. ඒ අක්කි හරිම හොඳයි අනේ. අක්කි බබා. ගෙවල් පැත්තේ නිසයි ඩ්‍රොප් කළේ. චිම්බඩිස් නිසයි සපෝට් කළේ. එයා දුකෙන් නිසයි දුක ඇහුවේ. ඕනේ. වැදිර හිටපු නිසයි ට්‍රැක පැන්නේ. අනේ වැරදිලා වගේ ෆොලෝ කරේ. බබා නිකමට වගේ ලයික් කරේ. මනුස්සකමට ටෝක් කරේ. ආන් හිටියා අපි ගොන්නු වගේ. වටේ ගිහින්නවත් මට කමක් නෑ. හත් පෙළේ ගන්නවත් මට කමක් නෑ. ඒ වටේ ගිහින්නවත් මට කමක් නෑ. කමක් නෑ කුමත් උඩ ලැජ්ජ නෑ. වටේ ගිහින්නවත් මට කමක් නෑ. හත් පෙළේ ගන්නවත් මට කමක් නෑ. ඒ වටේ ගිහින්නවත් මට කමක් නෑ. කමක් නෑ කුමත් උඩ ලැජ්ජ නෑ. ආ පැටියෝ දැන් සනීපද? ඇත්ත කියන් අර කියාය අවුත් මොකොද බං කරන්නේ? අවුද බං? නර්මදා බං. නර්මදා. අපි රෑ කාපු පරෝටා රස කර කන්නේ පහුවදා ඇරලා ගියපු නර්මදා ඒ වරෙන් බාරගමි මෙම. කාපු පරෝටා රස කර කන්නේ පහුවදා ඇරලා ගියපු නර්මදා ඒ වරෙන් බාරගමි මෙම. ඒ වටේ ගිහින් ඒ වටේ ගිහින් ආවත් මට කමක් නෑ. ඒ කැටේ පුරවන් ආවත් මට කමක් නෑ. ඒ වටේ ගිහින් ආවත් මට කමක් නෑ. ඒ කමක් නෑ පැටියෝ මට ලැජ්ජ නෑ. ආ පැටියෝ කොහොමද? නැයි ගස් වටේ ගිහිල්ලා බොක්කෙන් එදා පෙම් කර